දරුණු එල්නිනෝට මුහුණ දෙන්න වහම කාර්ය සාධක බලකායක් හදන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි. එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා කඩිනම් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එල්නිනෝ තත්ත්වය පිළිබඳව දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේදී අප්‍රේල් 7 වෙනිදා ප්‍රථම වරට කතා කළ බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. එහිදී විවිධ රාජ්‍ය ආයතන විශේෂඥයන් කැඳවා සාකච්ඡා කළ බවත් දෙස් විදෙස් විශේෂඥයන් පවසන ආකාරයට එල්නිනෝ සහ ඉන්පසු ලනීනා යන තත්ත්වයේ භයංකාර විය හැකි බවට අනාවැකි පළ වූ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා. රටක් ලෙස ඉතා ප්‍රවේශමෙන් මෙයට මුහුණ දිය යුතු බවකි විපක්ෂ නායකවරයා සුපර් එල්නිනෝ තත්ත්වයක් ඇති විය හැකි බවට 63% සම්භාවිතාවක් ඇතැයි අනාවැකි පළවෙනි බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා. මේ හේතුවෙන් බරපතල වියලි කාලගුණයක් සහ වැසි සහිත කාලගුණික තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බවද විපක්ෂ නායකවරයා පැවසුවා. විපක්ෂ නායකවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින්. මේ පිළිබඳව ඔබගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න බොහොම ස්තුතියි.